Okay, my dear children, let's go to the activity 4.3. Nature inspired creations. Children, what do you mean by inspire? දැන් මේ inspire කියන වචනයට දෙන්න පුළුවන් එක තේරුමක් තමයි පෙළඹවීමක් ඇති කරනවා කියන එක. ඒ කියන්නේ මොන හරි දෙයක් මම දකිනවා. ඒ කියන්නේ ඒ දැකීම තුලින් යමක් කරන්න මම පෙළඹෙනවා. මං තුල උද්‍යෝගයක් ඇති කරනවා. දැන් උදාහරණයක් වශයෙන් කෙනෙක්ගේ කතාවක් මං අහනවා. ලයිෆ් ස්ටෝරි එකක්. ජීවිත කතාවක් මං අහනවා. අහලා කියනවා මේකෙන් නාට්‍යයක් කරන්න පුළුවන් නේ. මේකෙන් චිත්‍රපටියක් කරන්න මට හිතෙනවා කියලා කෙනෙක් කියනවා. her story inspired me to do this film. මේ ෆිල්ම් එක කරන්න මට උද්‍යෝගයක් ඇති කරේ, පෙළඹවීමක් ඇති කරේ යාගේ කතාව. අන්න මොන හරි දෙයක් දැකලා යමක් කරන්න පෙළඹවීමක් ඇති වෙනකොට අපි ඒකට කියනවා ඉන්ස්පයර් එකක් ඇති වුණා කියලා. හොඳයි. එහෙනම් මේ වචනේ ඔයගොල්ලන්ගේ ඩික්ටේෂන් පොතට ගන්න ගමන් පොඩ්ඩක් බලන්නකෝ මාතෘකාව පැරග්‍රාෆ් එකේ. Nature inspired creations. ඒ කියන්නේ සබහාදහම් මගින් පෙළඹවීමක් ඇති කරන ලද නිර්මාණ. දැන් මොනවද එහෙම නිර්මාණ? දැන් ඒරෝප්ලේන් එක හදලා තියෙන්නේ කුරුල්ලා දිහා බලලා. අන nature inspired creation. ඉතින් කුරුල්ලාගේ ඒ streamlined body shape. What do you mean by streamlined body shape? අනාකූල දේහය ඒ පියාපත් දිහා බලලා තමයි ඒරෝප්ලේන් එක හදලා තියෙන්නේ. ඉතින් කුරුල්ලාගෙන් තමයි ඒරෝප්ලේන් එක හදන ඒ ඉන්ස්පිරේෂන් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ නිර්මාණ කීපයක් ගැන අපි ඉදිරියේදී කතා කරනවා. Okay, let's go to the paragraph. Nature inspires creations. දැන් මාතෘකාවේ තිබ්බකේ පොඩි වෙනසයි තියෙන්නේ මේ වාක්‍යයත් එක්ක. මාතෘකාවේ තිබ්බ nature inspired. ඒ කියන්නේ සබහාදහමෙන් පොළඹවීමක් ඇති කරන ලද නිර්මාණ. මේක කියනවා nature inspires creations. සබහාදහම නිර්මාණ සඳහා පෙළඹවීමක් ඇති කරනවා කියලා කිව්වේ. Many incredible creations. Incredible creations කියලා කියන්නේ අදාහගත නොහැකි නිර්මාණ. Incredible. අදාහගත නොහැකි. Take your dictation books. Incredible. Many incredible creations of scientists and engineers are excellent models of nature. දැන් excellent models of nature කියන්නේ මොකක්ද? excellent කියන්නේ විශිෂ්ට. models කියන්නේ ආකෘති. සබාදහමේ විශිෂ්ට ආකෘති කියන අර්ථය තමයි එතන තියෙන්නේ. ඉතින් මේ වාක්‍යයෙන් කියුනේ විද්‍යාඥයන්ගේ සහ ඉංජිනේරුවරුන්ගේ අදාහගත නොහැකි නිර්මාණයන් බොහොමයක් සබාදහමේ විශිෂ්ට ආකෘති කියලා. Okay, write down these words before going to the next sentence. Ideal example. කදිම උදාහරණය. Architect. ගෘහ නිර්මාණ ශිල්පියා. Some of the most wonderful constructions in the world are ideal examples of how nature had provided inspiration for the designers and architects. දැන් provide කියන්නේ සපයනවා කියන එකනේ. provided කියලා කියන්නේ සපයලා තිබෙනවා කියන එක. ඉතින් මේ වාක්‍ය කිව්වේ ඊටමත් අපූර්ව නිර්මාණ වලින් සමහරක්. يعني wonderful creations කියවනේ. අපූර්ව නිර්මාණයන්. ඉතින් ලෝකේ ඊටමත් අපූර්ව නිර්මාණ වලින් සමහරක් ස්වභාව ධර්ම නිර්මාණකරුවන්ට සහ ගෘහ නිර්මාණකරුවන්ට පෙළඹවීමක් සපයලා තියෙන්නේ කෙසේද කියලා පෙන්වන්නට හොඳම උදාහරණ වෙනවා කියලා තමයි ඒ වාක්‍යයෙන් කිව්වේ. Okay, write down physical relationship. භෞතික සම්බන්ධතාව. Streamlined body shape. අනාකූල දේහයඩය. Analyzed. විශ්ලේෂණය කරා. Adapted. අනුවර්තනය කරගත්තා. Okay, let's go to the next paragraph. Have you noticed that there is a physical relationship between the aeroplanes and birds? ඔබ දැක තිබෙනවද? භෞතික සම්බන්ධතාවය කුරුල්ලන්ගේ සහ ඒරෝප්ලේන්ස් වල.
දැන් භෞතික සම්බන්ධතාවය කියන්නේ පිටින් පේන අර බාහිරින් පේන සමානකම් වලට ඔය කියන්නේ. දැන් කුරුල්ලෙකුයි එරොප්ලේන් එකකුයි ගත්තොත් බාහිරින් සමානකම් ටිකක් තියෙනවනේ. පියාපත් තියෙනවා. ඒ අනාකූල නැත්තම් ස්ට්‍රීම් ලයින්ඩ් බොඩි ෂේප් එක තියෙනවා. නේ දැන් කුරුල්ලයි එරොප්ලේන් එකයි සමානයි වගේනේ. ඉතින් අර ඒ සමානකම් ඔයගොල්ලෝ නිරීක්ෂණය කරලා තියෙනවද කියලා අහන්නේ. අනිවාර්යයෙන්ම ඉතින් අපිට පේන්න තියෙන දෙයක් නේක. The aeroplane is based not only on the bird's streamlined body shape but also on the arrangement of wings and feathers. ඉතින් මේ ගුවන් යානය කියන එකට පදනම් වෙලා තියෙන්නේ කුරුල්ලගේ අර ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප් එක නැත්නම් අනාකූල දේ හැඩයම නෙමෙයි විතරක් නෙමෙයි but also මොනවද? එයාගේ පිහාටු ඒ වගේ දේවලුත් මේ නිර්මාණයට පදනම් වෙලා තිනවා කියලා තමයි කිව්වේ. ලියනාඩෝ ඩා වින්චි මේ ෆ්ලයිට් ඔෆ් බර්ඩ්ස් නැත්නම් කුරුල්ලන්ගේ ඒ පියෑඹීම විශ්ලේෂණය කරලා ඒක අනුවර්තනය කරගත්තලු එයාගේ මේ පියාඹන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය සඳහා. Okay, write down monuments. ස්මාරක. resistance. ප්‍රතිරෝධය. Okay, let's go to the next page. There are a number of architectural monuments based on nature. සුභාදහම මත පදනම් වෙච්ච ඒ පදනම ගත්ත ස්මාරක තිබෙනවා. The architects have created the Eiffel Tower based on the structure of the human bone tissues. මිනිසාගේ අස්තිවල සැකැස්ම මත පදනම් වෙලා තමයි අයිෆල් කුළුණ හදලා තියෙන්නේ. දැන් බලන්න මේ කුළුණේ යටම හරිය. දැන් ආච්ඡඩයක් තියෙනව නේද? ඔය ආච්ඡඩේ තියෙන්නේ අර කුළුණේ බර දරන්න පුළුවන් විදියට. සම්පූර්ණ කුළුණේ බර පල්ලෙහාට වැටෙනවනේ. ඒකට පදනම් වැටලා තියෙන මිනිසාගේ අස්ති දිහා බලන්න. දැන් මොන ප්‍රදේශයේ අස්තිද? කකුලේ. බලන්න පොඩ්ඩක් ස්ක්‍රීන් එක දිහා. දැන් ඔය කකුලේ යටම හරිය තියෙනවනේ ආච්ඡඩේ. ඒ අයිෆල් කුළුණේ යටම තියෙන හැඩය තමයි අර කකුලේ යටම තියෙන්නේ. නේද? පතුලේ. ඉතින් මිනිසාගේ සිරුරේ සම්පූර්ණ බර කකුල් දෙකට වැටෙනවනේ. ඉතින් ඔය හැඩෙන් තමයි බර දරාගෙන ඉන්නේ. The telegraph poles have the method of wing resistance similar to blades of grass. The method of wing resistance. දැන් the method කියන්නේ මොකද්ද? ක්‍රමවේදය. wing resistance කියලා කියන්නේ අර සුළඟට ප්‍රතිරෝධී බව. දැන් ඔය ප්‍රතිරෝධී කියන වචනේ ඇතුලේ තේරුම් කීපයක් තියෙනවා. දැන් ප්‍රතිරෝධී කියන්නේ එක අතකට බාධාව කියන වචනත් අපි විද්‍යාවේදී පාවිච්චි කරනවා. දැන් විද්‍යාවේදී අපි විද්‍යුත් ප්‍රතිරෝධය නැත්නම් ඉලෙක්ට්‍රිකල් රෙසිස්ටන්ස් කියලා කියනවා. ඒ කියන්නේ කරන්ට් එක යනකොට ඒ කම්බියෙන් කරන්ට් එකට යන්න දෙන්නේ නැහැ. බාධා කරනවා. ඒකනේ සරලව විද්‍යුත් ප්‍රතිරෝධය නැත්නම් ඉලෙක්ට්‍රිකල් රෙසිස්ටන්ස් එක කියලා කියන්නේ. දැන් මෙතන විං රෙසිස්ටන්ස් කියලා කියන්නේ සුළඟට ප්‍රතිරෝධී බව. ඒ කියන්නේ සරලව මෙතෙන්ද කියන්නේ කියන්නේ හුළඟින් මේක හෙල්ලෙන්න බලනවා කැඩෙන්න බලනවා නේද? තද හුළඟක් එනකොට ඉතින් ඒවට ඔරොත්තු දෙනවා. ඒවට බාධාකාරී. ඒ සුළඟින් බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. දැන් සුළඟට ඕනේ මේක හොල්ලලා ඇලවෙලා පැද්දිලා කැඩිලා යන්න නම් ඒ දේ වෙන්නේ නැහැ. ඒක තමයි විං රෙසිස්ටන්ස් කියලා කියන්නේ. ඉතින් මේ තනකොළ පත්‍රවල තියෙන මේ ක්‍රමවේදය අධ්‍යයනය කරලා ඒක පාවිච්චි කරලා තියෙනවා විදුලි සංදේශන කණු වලට. Joseph Paxton, the designer of the Crystal Palace in London, used the leaves of the tropical water lily as his model. දැන් water lily කියන්නේ නෙළුම්නේ. ඉතින් නෙළුම් කොළේ ආකෘතිය බලලා තමයි අර ක්‍රිස්ටල් පැලස් එක හදලා තියෙන ලන්ඩන් වල. දැන් ඔය ක්‍රමවේදයට කියනවා ලෝටස් ඉෆෙක්ට් කියලා. ඔයගොල්ලන් ග්‍රේඩ් 9 සයන්ස් වලට තියෙනවා ඔක. සයන්ස් සිලබස් එකේ තියෙනවා ලෝටස් ඉෆෙක්ට්. සිංහල මීඩියම් එකේ තියෙන ලෝටස් ආචරණය කියලා. ඉතින් දැන් නෙළුම් කොළේ මතු පිට බලන්නකෝ. වතුර රැඳෙන්නේ නැහනේ. වතුර ටිකක් දාන්නකෝ නෙළුම් කොළේට. රෝල්ලා යනවා නේද? දැන් ටිකක් හිතන්න මෙහෙම. අපි ලෝටස් ඉෆෙක්ට් එක පාවිච්චි කරලා කුඩයක් හදාගත්තොත් කොහොම තියෙයිද? කොච්චර ලේසිදනේ? කොච්චර වැස්සත් කුඩේ තෙමෙන්නේ නැහැ. අපි ගමන ඉවර වෙච්ච ගමන් අපිට කුඩේ නමලා සාමාන්‍ය දේ බෑග් එකේ දාගන්න පුළුවන්. කුඩේ තෙමෙන්නේ නැහැ. කුඩේට වතුර උනන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මේක බලලා හදලා තියෙනවා විද්‍යාඥයෝ. Today, house paints, roof tiles and window glasses use the lotus effect. ඔය මම කිව්ව lotus effect එක ඔන්න ඔය තැන් වල පාවිච්චි වෙනවලු. This concept. මොකද්ද concept කියන්නේ? සංකල්පය. Okay, write down concept. සංකල්පය. This concept is based on the surface of a lotus leaf. මේ සංකල්පේ පදනම් වෙලා තියෙන්නේ
surface of a lotus leaf. අර මම කිව්ව කාරණාව. surface කියන්නේ මතු පිටනේ. නෙළුම් කොළේ මතු පිට බලලා. As it covered with a layer of fine fibrous hair and wax crystals, the dust and dirt dissolve in water and roll off, so that leaf remains clean and dry. දිග වාක්‍යයක් නේද? ඉතින් මේකේ මතු පිට තියෙනවලු layer එකක් තට්ටුවක් නිකන් කෙඳි වගේ නිකන් අර කොණ්ඩේ වගේ ඊළඟට නිකන් අර wax يعني ඉටි වගේ layer එකක් තියෙනවලු මේ නෙළුම් කොළේ මතු පිට. ඉතින් අර වතුර ටිකක් වැටුනහම අර නෙළුම් කොළේ මතු පිට තියෙන dust එක දූවිලි වගේ දේවල් වතුරේ දිය වෙනවලු. දිය වෙලා වතුර රෝල්ලා යනවලු. ඉතින් ඒ නිසා නෙළුම් කොළේ පිරිසිදුව තියෙනවලු. වියලිව පිරිසිදුව තියෙනවලු. Okay, write down influenced. බලපෑමක් ඇති කරලා තිබෙනවා. Diagnosis of diseases. රෝග විනිශ්චය. Ultrasound. අතිධ්වනි. pray. සාමාන්‍යයෙන් pray කියනවා යාඥා කරනකොටත් නේ. යාඥා කරනකොටත් කියනවා pray කියලා. ඊට අමතරව ගොදුරටත් කියනවා pray කියලා. healer. සුවපත් කරන්න. හොඳයි. එහෙනම් ඊළඟ ඡේදයට යන්න කලින් අපි ලිව්ව වචන ටිකක් ආයෙ බලමු. දැන් diagnosis of diseases කියන්නේ මොකද්ද? රෝග විනිශ්චය. මේක කරන්නේ ડોක්ටර්ස්ලා. දැන් ડોක්ටර් කෙනෙක් ළඟට අපි ගියාම අසනීපයක් හැදිලා අපෙන් ප්‍රශ්න අහනවානේ. මොනවද කෑවේ නේද? ඊළඟ උණ බලනවා. ඊට පස්සේ වේදනාව තියලා බලනවා. ඉතින් මොකක්ද ඒ කරන්නේ? රෝග විනිශ්චය. රෝග විනිශ්චය කියන්නේ ක්‍රියාවලිය. ඊළඟට අල්ට්‍රාසවුන්ඩ් කියන වචන ගැන කතා කරමු. අල්ට්‍රාසවුන්ඩ් කියන්නේ අතිධ්වනි. තරංගයක් මේ ස්කෑන් වල පාවිච්චි කරනවා. බලන්න ස්ක්‍රීන් එක දිහා. ඔකට කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. ඉතින් ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් බබාලා හම්බෙන්නේ නැහැ අම්මලා එහෙම ඒ කලලේ වර්ධය බලා ගන්න. අල්ට්‍රාසවුන්ඩ් එක පාවිච්චි කරනවා. Okay, let's go to the paragraph. Nature has also influenced the medical world. වෛද්‍ය ලෝකයටත් මේ සබහාදහම බලපෑම් ඇති කරලා තියෙනවා. Diagnosis diseases through ultrasound is based on the ultrasound that bat use to detect its prey. කවුද බැට්ස්ලා කියන්නේ? වවුලෝනේ. ප්‍රේ එක කියන්නේ ගොදුර. ඉතින් වවුලෝ ගොදුර අල්ල ගන්න නිකුත් කරනවලු අල්ට්‍රාසවුන්ඩ් වේව්. අතිධ්වනි තරංග එයාලා නිකුත් කරනවා. ඒවා ගිහිල්ලා ඒ ගොදුරේ වැදිලා ආපහු ඇවිල්ලා එයාලට ඒ සෙන්ස් එක දෙනවා මෙන්න මෙතනයි ගොදුර ඉන්නේ කියලා. ඉතින් diagnosis of diseases through ultrasound. through කියන්නේ තුලින්. නේද? අල්ට්‍රාසවුන්ඩ් තුලින් නැත්නම් අතිධ්වනි තරංග තුලින් රෝග විනිශ්චය කිරීමේ ක්‍රියාවලියට පදනම් වෙන්නේ මේ වවුල නිකුත් කරන අතිධ්වනි තරංග. Even the flippers that the divers use are based on the webbed feet of frogs. දැන් divers කියලා කියන්නේ කිමුදුන් කරුවන්ටනේ. එයාලා දානවා flippers. flippers කියන්නේ ඔන්න ඕවට. ඒක ඕව හදලා තියෙන ගෙම්බගේ කකුල් දිහා බලලා. දැන් ගෙම්බගේ කකුල කොහොමද තන විස්තර කරන්නේ? webbed feet of frogs. ඒ කියන්නේ ඇඟිලි එකිනෙකට ඇලිච්ච කකුලට තමයි ගෙම්බගේ webbed feet of frogs කියන්නේ. ඉතින් ඒක දිහා බලලා තමයි ඔක හදලා තියෙන්නේ කියලා කිව්වේ. Okay, last paragraph. Similarly, එහා සමානව we can list out various creations of man that are based on the structure of nature. සබහා ධර්මයේ ආකෘති මත පදනම් වෙච්ච විවිධ වර්ගයේ නිර්මාණයන් අපිට බලා ගන්න පුළුවන්. ඒවා ලයිස්තුගත කරන්න පුළුවන්. We can list out කියන්නේ අපිට ලයිස්තුගත කරන්න පුළුවන්. By considering all these, මේ සියල්ල සැලකිලිට ගැනීමෙන් we can decide අපිට තීරණය කරන්න පුළුවන් that nature is not only a healer. සබහාදහම කියන්නේ සුවපත් කරන්නෙක්ම පමණක් නොවේ. but also an excellent teacher. විශිෂ්ට ගුරුවරයෙකුත් වනවා. Okay, my dear children, let's go to the table given below the paragraph. Complete the table by adding more examples from the text. Now please look at the example given. Bird's streamlined body shape. කුරුල්ලන්ගේ අනාකූල දේ හැඩය. Invention and construction is aeroplane. So you have to fill the table in this way, and after filling the table you can compare your table with mine.